2025 12:22 මෙයා එක්කෙනෙක්ගෙන් මේ රත්තරන් වගේකට බිස්නස් කරන්න ඕනේ කියලා ගණදෙනුවක් කරන්න ඕනේ කියලා කතා කරලා එයාව ගෙන්නලා එයාගේ රාවතාවත් තියෙන අරුණාස් ඉන්ටර්නැෂනල් එයාර්වේස් එකට කතා කරලා මේමයි බිස්කට් දෙකක් තියෙනවා ලක්ෂ 68ක මුදල් වටිනාකමක් තියෙනවා කියලා ඒ රාවතාවත් ඔෆිස් එකට කතා කරලා අරුණාස් ඉන්ටර්නැෂනල් කතා කරලා එයාට කියලා තියෙනවා මේමයි මේ දෙක මේ ගන්න ඕනේ කියලා එයාගේ account එකට සල්ලි දාන්න කියලා 10 මාසයකට කලින් දාන්න කියලා කියන්නේ මේ කියලා සල්ලි දැම්මට පස්සේ එයා පොඩි වෙලාවක් බැංකුවට ගිහිල්ලා ඇවිල්ලා කියනවා එයාට මේ ඔයාගේ අද බිස්නස් එක කරන්න බෑ ඔයාගේ සල්ලි ටික රිටර්න් කරන්නම් කියලා එයාගේ මේ account එකට එයාව ඉන්න කියලා ගිහිල්ලා මේ චෙක් එකක් ඩිපොසිට් කරලා තියෙනවා මොකද චෙක් එක ඩිපොසිට් කරලා ඒ චෙක් එක තමයි ඩිපොසිට් කරන්නේ සල්ලි දාන්නේ එයා චෙක් account එකට සල්ලි ආපු නැති හින්දා එයා බැලුවලු ඇවිල්ලා නැහැ සල්ලි ඇවිල්ලා නැහැ කියලා බැංකුවට ගිහිල්ලා මොකද කියලා අහුවාම එයා කියලා ඒගොල්ලන් කියලා තින්නේ චෙක් පතක් තමයි එයාගේ account එකට මේ දාලා තියන්නේ කියලා. මොකද එයා එහෙම තමයි කරන්නේ. එයා එතකොට බැංකුවට ට්‍රාන්ස්ෆර් කරපු එකට කතා කරලා බුලක් කරලා තියෙන වෙලෙම ඒ බුලක් කරපු සල්ලි මේ නඩු දාලා තියෙන ඔක්කොම දාලා තියෙනවා. මොකද මේ කරන්නේ ලොකු කාර්ටිය අල්ලගෙන. මෙයාගේ නඩු වලට එක්කෙනෙක්වත් කතා කරන්නේ නැහැ. තාම අද වෙනකන් කතා කරන්නේ නැහැ. මේක ෂෙයා කරන්න පුළුවන් තරම් ෂෙයා කරන ජනාධිපතිතුමා ගාවට යන්න නැත්නම් මේකට ඕලුගල සේරුව සම්බන්ධ වෙන්න විදියට කතා කරන්න. මොකද ඕලුගල සේරට සම්බන්ධ කරන්න මේක පුළුවන්. මේ අල්ලන්න පුළුවන්. මොකද මේකට ලොකු කට්ටිය ඉන්නවා. ඕලුගල සේරට මේ පාතාලාර මේවා තමයි අල්ලන්නේ කියලා කියන්නේ. නමුත් මේක තේ වගේම තමයි ගොඩාක් අහිංසක මිනිස්සුන්ගෙන් මේකේ රවට්ටලා තියෙනවා ගොඩාක් සල්ලි අරගෙන කෝටි ගණන් මෙයාව අල්ලලා පොලිසියට එක දවසකට ගෙන්නලා බලන්න විභාගයක් කරගෙන මොකද මෙයාගේ විභාගයක් ගන්න කවුරුත් නැහැ පොලිසියට දැන් හැම තැනම මෙයාගේ නඩු තියෙද්දි මෙයාගේට මේ ලෝයර් දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලෝ කතා කරනවා මොකද මේක හැම කට්ටියම මෙයාට සම්බන්ධ වෙලා තමයි කරන්නේ. මොකද මෙයාව එක දවසකටවත් පොලිසියට ගෙන්නලා නැහැ. පොලිසියට ගෙන්නුවොත් මෙයාගේ විස්තර ටික ඔක්කොම දැනගන්න පුළුවන්. මේක පුළුවන් තරම් ෂෙයා කරන්න මෙයාව අල්ලලා පොලිසියට එක දවසක් ගෙන්නලා මේ විභාගය ගන්න ඕනේ කියලා ෂෙයා කරන පුළුවන් තරම් උපරිම ෂෙයා කරලා දෙන්න. මේක පුළුවන් තරම් ෂෙයා කරන මොකද මේ ගෑණි දැන් බුලක් කරපු මෙයා බුලක් කරපු සල්ලි ටිකවත් බැංකුවෙන් රිලීස් කරන්නේ නැහැ. මොකද මේකට ලොකු කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නවා. බැංකු කට්ටියත් මං හිතන්නේ මැනේජර්ලා සම්බන්ධ වෙලා කරනවා ඇති. මේකට දැන් මාස 4කටත් වැඩිය එක්කෙනෙක්ගේ සල්ලි බැංකුවෙන් බුලක් කරගෙන තියාගෙන ඉන්නවා. ඒකට එක්කෙනෙක් කතා කරන කවුරුත් නැහැ. පොලිසියට දැන් දාලා තියෙන හැම තැනකටම දාලා තියෙනවා මේගොල්ලෝ. මේකට මෙයාව ගෙන්නලා විභාගයක් ගන්නතු මොකුත් කරන්න බෑ. මේක දැන් නීතිය තියෙනවා කියලා කියනවා.